Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මම ඉෂාරා. අද මගේ වීඩියෝ එකකින් මම ගෙනාවේ මම Shein එකේ මොනවද ඕඩර් කරේ කියලා. හැබැයි මම මේක අවුරුද්දට තමා දැම්මේ. හැබැයි අද මට ආවේ මම අප්‍රේල් 4 තමා මේක දැම්මේ. හැබැයි අද අප්‍රේල් 20 මට අවුරුද්දට මේක ආවේ නෑ. බලමු මම මොනවද අරගෙන තියෙන්නේ කියලා. මට පැකේජ් දෙකක් විදිහට තමා ආවේ. බලමු මේ මොනවද මම අරන් තියෙන්නේ කියලා. මට මේ ඔක්කොටම ගාණ ගියේ 24000 ගාණක් ඩොලර් 80ක් වගේ. බලමු මම මොනවද අරන් තියෙන්නේ කියලා. මේක තමා මේක උනේ ඩොලර් 4ක් වගේ මට හරියට මතක නෑ මම ඔයාලට ගණන් එක මම දාන්නම් මේක චුට්ටක් මට ලොකුයි වගේ බලමු අපි ඇඳලා මේක මට හරි කොහොමද තියෙන්නේ කියලා මේක තියෙන්නේ මෙහෙම අඳින්නත් පුළුවන් හැබැයි මෙහෙම තමයි මේක අඳින්නේ හැබැයි ලස්සනයි මෙහෙම අඳින්නත් පුළුවන් ඊළඟට මම අරගෙන තියෙන්නේ මෙන්න මේ සාය මේක මංගාව කලින් තිබ්බා මගේ කලින් සායේ චුට්ටක් දරාවන හින්දා මම අලුත් එකක් දැම්මා මේක ගොඩක් පහසුයි ගෙදරට අඳින්න වගේ ෂෝක් මේක මේක මේ විදිහට තමයි තියෙන අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මම එකයි සුදු පාට টොප් එකක්. මේක තමයි මම එනකන් ආසාවෙන් බලන් හිටියේ. හැබැයි මේක චුට්ටක් ලොකුයි වගේ මේක ස්මෝල් සයිස් එක. පොඩි සයිස් එක තිබුණ නැහැ. ටිකක් ලොකුයි වගේ මේක හදා ගන්න වෙයි. බලමු මේක ඇඳලා මට කොයි වගේද තියෙන්නේ කියලා. මේක හරිම ලස්සනයි. මම ආස මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ මේකට. මම හිතුවේ මේක මට චුට්ටක් ලොකුයි කියලා. හැබැයි ඒක ගානයි. හරිම ලස්සනයි මේක. මේක කියන්නේ මෙහෙම මාරු ලස්සනයි. මේක මෙහෙම අඳින්න තමා මම හිතුවේ. හැබැයි මේක මෙහෙම අඳින්න බෑ. මොකද මට අත් දෙකෙන් මේක චුට්ටක් ලොකුයි. ඒ හින්දා මම හිතුවා කලින් විදිහටම අඳිනවා කියලා. මම ඊළඟට බලමු මේක මොකක්ද කියලා. මේක කළු පාට සාය. මේකත් මට කලින් තිබ්බා මේ. ඒකත් මම කලින් Shein එකෙන් තමා ගෙන්නාවේ. ඒකෙත් දැන් මම ගත් එක පරණයි. එහෙනම් මම අලුත් එකක් දැම්මා. මේක මම ඇඳලා පෙන්නන්නම්. බලමු මේක.
මේකත් මං ආසන එකක්. මට මේ පාට නෑ අඳු. මේකත් මං එනකන් ආසාවෙන් හිටියේ. මේකටත් මං හරිම කැමතියි. මේක බලමු කොහොමද ඇඳහම තියෙන්නේ කියලා. මේකත් හැබැයි මේක නම් ගාන සයිස් එක මේක තියෙන්නේ මේ විදිහට. මේකත් හරිම ලස්සනයි. මේක මෙහෙම කැට ගහන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හරිම ලස්සනයි මේක. කවුනේ ඩොලර් 5ක් හරි 7ක් හරි මට හරියටම ගාන මතක නැහැ. දැන් ගොඩක් දවසක් දාපු හින්දා හරිම ලස්සනයි මේ අඳුන් ටික. තව එක টොප් එකක් දැම්මා. මගේ අන්තිම টොප් එක. ඒක තමයි අන්තිම එක. ඒක නම් චුට්ටක් ලොකුයි වගේ. අපි බලමු ඇඳහම කොයි විදිහට තියෙන්නේ කියලා. මේක තියෙන්නේ මේ විදිහට. හැබැයි ඒක චුට්ටක් ලොකුයි. ටික ලොකුයි වගේ තවුලක් නැහැ. ෂේප්. මේක මෙහෙම අඳින්නත් පුළුවන්. මෙහෙම තමයි අඳින්නේ. හැබැයි ඒක ලස්සනයි. මම දැම්මේ টොප් 4යි. ඊළඟට මට තියෙන්නේ ගවුම්. අපි බලමු මගේ ගවුම් ටික කොයි වගේද කියලා. හැබැයි මම ගත්ත টොප්ස් ඔක්කොම ලස්සනයි. මේකත් මම ගොඩක් ආසයි. බලමු මම ගත්ත ගවුම්. මේක තමයි මම එනකම් හිටියේ. මේකත් මම හරිම ආසයි මේ පාටට. මම ගොඩක් ආසයි. බලමු මේක ඇඳලා කොයි වගේද කියලා. ඒක නම් සයිස් එක ගන්න. බලමු මේක ඇඳලා. මම තව දැම්මා සුදු පාට ෆ්‍රොක් එකක්. ඒක තමයි මේක. බලමු. මේකවම නම් ඩොලර් 17ක් වගේ වුණා. ඒ කියන්නේ 5000 ගණක්. මේක ඩොලර් 14ක් වගේ වුණේ. මට ඩොලර් 14ක් කියන්නේ 4000 ගණක් වගේ තමයි. හැබැයි ඒක චුට්ටක් මට ලොකුයි වගේ. බලමු ඇඳහම කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මට මේක චුට්ටක් කරෙන් ලොකුයි වගේ. හැබැයි අවුලක් නෑ. ෂේප් මේක ලස්සනයි. චම්. මට මේ ටිකට ටැක්ස් එක ගෙවන්න වුණා 5600ක්. මම දාපු අන්තිම ගවුම තමයි මේක. මේක ඩොලර් 12ක් වගේ වුණේ මට මතක විදිහට. මේක මෙහෙම තියෙන්නේ. මම ඔයාලට අඳලා පෙන්නන්නම්. මේක කොයි වගේ තියෙන්නේ කියලා.
එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.